මිනිස්සු තමන්ට අයිති නැති මිනිස්සු වෙනුවෙන් තමන්ට අයිති නැති මිනිස්සු රැක ගන්න පුදුම වීරියක් දරනවා. කාලයක් ගියාම තේරෙනවා මෝඩයි. තේරුමක් නැහැ. ඊට වඩා ලේසි ක්‍රමයක් මං කියලා දෙනවා. ඒ ලේසි ක්‍රමය තමයි හැම කෙනෙකුටම ඉඩ දෙනවා. හැම කෙනෙකුටම අවශ්‍ය විදියට ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙනවා. ඕන නැති නීති රීති නොදා සිටිනවා. ආදරය ආරක්ෂාව කියන්නේ නීති රීති දාලා බලා ගැනීම නෙවෙයි. බැමි කඩා ඉවත් කිරීමයි. බැමි කඩා ඉවත් කළාම එතන ඉන්නවනම් ඒක තමයි නියම ආදරය. ගෙදරක ඉන්නවා සත්තු දෙන්නේ. එකෙක් තමයි ගිරවෙක්. තව එකෙක් තමයි බල්ලෙක්. මේ සත්තු දෙන්න හදන්නේ කූඩු දෙකක. කූඩු දෙකේ හිටියට ඉන්නේ දෙවිදියකට. දැන් ඕගොල්ලෝ ගෙදර ගිරවෙක් හදනකොට දවල්ට එළියට අරගෙන කන්න දීලා රවුමත් එකක් ගහලා හවසට කූඩුවට ඵලයන් කියනවද? නෑ. කවදාකවත් ගිරවෙක් කූඩුවෙන් එළියට දාන්නේ නෑ. දැම්මොත් දැම්මමයි ගියොත් ගියාමයි. බල්ලා එහෙම නෙවෙයි. අපි බල්ලා කූඩුවේ දාලා තියෙන ඕන වෙලාවට ඇරලා දානවා. ඕන්නම් අරේ මේ ඇවිදිනවා. ආයි බල්ලා හවස කූඩුවට යනවා. මං අහන්නේ මේ සත්තු දෙන්නගෙන් අපට ආදරේ කවුද? අපි ආදරේ කවුද? බල්ලා. යම් තැනක බැඳීමක් තියෙනවා. එතන ආරක්ෂාව වැඩි. ගිරවා දාලා යන්නේ ඇයි? අපි ගිරවට බැඳීම තිබ්බට ගිරව අපට බැඳීම නැහැ. ගිරව කූඩු ඇරිය ගමන් කල්පනා කරන් නිදාසේ පියාසන කරනවා. එතකොට අපි ගිරවට ආදරේ නම් කරන්න ඕන මොකද්ද? ඉස්සෙල්ලම බල්ලගේ වගේ කූඩු ඇරලා දාන්න ඕන. බල්ලා ඇත්තටම හිතවත් නිසා තමයි කූඩුව ඇරියත් ළඟ ඉන්නවා, කූඩුවේ දැම්මත් ළඟ ඉන්නවා. එතකොට අපි බල්ලා නිසා අපට පණුව මාරුව හැදෙන්නෙත් නෑ. අපි නිසා බල්ලට පණුව මාරුව හැදෙන්නෙත් නෑ. ගිරවට එහෙම නෙමෙයි. ගිරව නිසා අපිට පණුව මාරුව හැදිලා. අපි නිසා ගිරවට පණුව මාරුව නෑ. ඔබලන්න මේව තේරෙනවද?